ඉතින් අපි හැමෝම දන්නවා ජීවිතේ ලස්සන වෙන රහස තමයි ෆේෂියා කියලා කියන්නේ. ලක්ෂපති වරම් විත් අරුණ වැඩසටහන වෙනුවෙන් අදහස් දක්වන්න මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඇලරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකර අධ්‍යක්ෂ තරංග ලංකා වීරවර්ධන මහතා. ඉතින් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමති දශක ගණනාවක් පාරිභෝගික විශ්වාසය දිනාගත් ඒ වගේම ලංකාවේ අංක 1 පෝෂණීය අතිරේකයේ විදියට ෆේෂියා ඇඩ්වාන්ස් අරුණ සමගින් එකතු වෙලා කරන මේ වැඩසටහන ගැන ඔබතුමාගේ අදහස් කොහොමද? ඇත්තටම ෆේෂියා කියන්නේ ලංකාවේ දශක දෙකක් කාලයක් ඉතා අංක 1 තිබෙන නිෂ්පාදනයක් දැනටත් ඒ වගේම ආයතනයක් විදිහට අපි බොහොම සතුටින් අරුණ පුවත්පතක් සමග ෆේෂියා ලක්ෂපති වරම් පටන් ගත්තා. ඉතින් ඒකේ අවසාන අදියරේ තෑගි ප්‍රදාන උත්සවයට ආවේ. ෆේෂියා කියන්නේ ඉතාම උසස් ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය වන නිෂ්පාදනයක්. පාරිභෝගිකයන්ට කිසිම පැකිලීමකින් තොරව මේ නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්. ඉතින් ආයතනයක් විදිහට අරුණ සමග මේ ක්‍රියාදාමයට එක්වීම පිළිබඳව ඉතා සතුටු වෙනවා. බොහොමත්ම ස්තුතියි ෆේෂියා ලක්ෂපති වරමිත් අරුණ වැඩසටහන සමගින් පාරිභෝගික ජනතාවට දුන් මේ අවස්ථාව සම්බන්ධව. ෆේෂියා සමග අරුණ ලක්ෂපති වරම් තරඟයේ දෙවන අදියරේ ජයග්‍රාහිකාවන්ට හිමි ත්‍යාග ලබා දීම තමයි අද දවසේදී සිද්ධ වුණේ. ඉතින් ඒ පිළිබඳව අදහස් දක්වන්න මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉනවා ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සමාන අධිකාරී අලෙවි ඇමෙන්ඩා ෆෙරේරා මහත්මිය. ඉතින් අද දවසේ ඔබතුමීට මොකද හිතෙන්නේ? ෆේෂියා කියලා කියන්නේ දශක දෙකක් පුරාවට ශ්‍රී ලාංකික රුවැත්තියන්ගේ රුව වඩවන විශ්වාස දිනාගත සන්නාමයක්. මේ සන්නාමය අරුණ පුවත්පත සමග එකතු වෙලා කරන මේ වැඩේ ගැන අද දවසේදී ජයග්‍රාහිකාවන්ට අනුග්‍රාහකත්වය දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඔව් ඇත්තටම ෆේෂියා අරුණත් සමග අත්වැල් වැඳගෙන මේ ලක්ෂපති වරම් අපේ ආදරණීය පාරිභෝගිකයන්ට රට වටාම ඉන්න ෆේෂියා පාරිභෝගිකයන්ට මෙවැනි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වීම ගැන අපි ගොඩක් ආඩම්බර වෙන ආයතනයක් විදිහට. ඉතින් ඔබ කිව්වා වගේ දශක දෙකකට වඩා ආසන්න කාලයක් ස්ත්‍රී මෙන්ම පුරුෂ පාර්ශවයේ සම හිසකෙස් ගැටලු සඳහා ලංකාවේ අංක 1 අභ්‍යන්තර පෝෂණය සත්කාරය බවට ෆේෂියා පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ කාර්යයට අපිට දායක වීමට පුළුවන් වෙන එක ගැන අපි ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අද දවසේදී මේ වැඩසටහන සමගින් එකතු වුණාට. ෆේෂියා ලක්ෂපති වරම් තරඟයේ තවත් ජයග්‍රාහිකාවක් ඉන්නවා. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා කොච්චර කලින් ෆේෂියා භාවිත කරනවද? දැන් මාස 8ක කාලයක් ගියලා. කොහොමද ප්‍රතිඵල වලට කොහොමද දැනෙන්නේ? මොන වගේ වෙනසක්ද තියෙන්නේ? ෆේෂියා කියන්නේ මට ගොඩක් සමීප බ්‍රෑන්ඩ් එකක්. මොකද මම මුලින්ම පාවිච්චි කරේ ෆේෂියා ඩේ ක්‍රීම් එක. ඊට පස්සේ ඒ ගැන තව හොයලා තමයි ඒකේ මට හොඳ රිසල්ට් එකක් හම්බුනේ නිසා ෆේෂියා ඇඩ්වාන්ස් පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් මට මේ වෙද්දී හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ වගේම ජීවිතේ ලස්සන වෙන රහස හොයාගත්ත වගේම අද ෆේෂියා එක්ක තරඟ කරලා ලක්ෂපතිනියක් වෙන්න හම්බ වුණා. මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. අපගේ උණුසුම් සුබ පැතුම් ඔබට. ජීවිතේ ලස්සන වෙන රහස ෆේෂියා සමගින් එකතු වෙලා අද ජයග්‍රාහිකාවක් බවට පත් වෙන්න පුළුවන් වුණා. මොකද හිතන්නේ මේ ජයග්‍රහණය ගැන? ගොඩක් සතුටුයි. වසරකට වැඩි කාලයක් ෆේෂියා ඇඩ්වාන්ස් පාවිච්චි කරනවා. හිසකෙස් සමනිය මහඟු පෝෂණ සත්කාරයක් ෆේෂියා ඇඩ්වාන්ස් නම්බර් 1 කොලියට් ප්‍රොඩක්ට් එකක් විදිහට මට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි අද දවසේදී අපේ මේ වැඩසටහනත් සමග එකතු වුණාට සහ අපේගේ උණුසුම් සුබ පැතුම්. Thank you. ෆේෂියා ලක්ෂපති වරම් තරඟයේ තවත් ජයග්‍රාහිකාවක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා අදහස් දක්වන්න. කොච්චර කාලයක් තිස්සේ ෆේෂියා භාවිත කරනවද? දැන් අවුරුදු 2කට විතර වැඩි කාලයක් තිස්සේ මම ෆේෂියා පාවිච්චි කරනවා. ඉතින් දැන් ඔයාලට රිසල්ට්ස් හොඳයිනේ. තව බලන් ඉන්න කෙනෙක්ට, ගන්න ඉන්න කෙනෙක්ට කොහොමද ෆේෂියා රෙකමන්ඩ් කරන්නේ? ෆේෂියා ඇඩ්වාන්ස් එක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. මම කියන්නේ ඕන කෙනෙක්ට try කරලා බලන්න. ඇත්තටම ප්‍රතිඵල තියෙනවා.
දැන් අද ෆේෂියා ලක්ෂපතිවරම් තරගේ ජයග්‍රාහිකාවක් වෙන්න ඔට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ මේ ජයග්‍රහණය ගැන? ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි. අපි ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ෆේෂියා ලක්ෂපතිවරම් තරගේ තවත් ජයග්‍රාහිකාවක් ඉන්නවා මාත් එක්ක ලස්සන කෙස් කලබක් හිමි ජයග්‍රාහිකාවක් මේ. ෆේෂියා කොහොමද ඔයාට උදව් වුනේ ඔය ලස්සන කොණ්ඩේ රැක ගන්න? ෆේෂියල් ඇඩ්වාන්ස් කියන්නේ ඇත්තටම ස්කින් එක හෙයා නේල් ඔක්කොටම හොඳයි. ඒ වගේම ගොඩක් මට ප්‍රයෝජනවත් වුණේ මගේ කොණ්ඩෙට. ඒ හින්දා නිතරම මම ෆේෂියල් පාවිච්චි කරනවා මාස දෙකක් තිස්සෙම. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක්. අද ඒ ෆේෂියා භාවිත කළවා ලක්ෂපතිනියක් වෙලා තියෙනවා. තරගය ගැන ෆේෂියා ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මට මේ තරඟෙට ඇවිල්ලා මෙහෙම ජයග්‍රහණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මට ගොඩාක්ම සතුටුයි. බොහොම ස්තුතියි අපගේ උණුසුම් සුබ පැතුම්. ස්තුතියි.